ඇමරිකානු හමුදාවේ යුද ශක්තිය ලෝකෙටම පෙන්වන්නේ මොකෙන්ද කියලා ඔබ දන්නවද? ඒ තමයි USS ඒබ්‍රහම් ලින්කන් යුද නෞකාව. මේ යුද නෞකාවේ බලය ගැන දන්න රට මේකත් එක්ක සටන් කරන්නේ නැති තරම්. ඒබ්‍රහම් ලින්කන් න්‍යෂ්ටික යුද නෞකාව හඳුන්වන්නේ සාගරයේ මැද තියෙන පාවෙන යකඩ නගරයේ විදිහට. ඒ කියන්නේ මේ යුද නෞකාව ටොන් ලක්ෂයකට වඩා වැඩි බරකින් යුක්තයි. ඔබ 100ට නගන්නකෝ පාපන්දු පිටියක්. පාපන්දු පිටි 3කට වඩා ලොකුයි මේ යුද නෞකාව. පේනවා නේද ඒකේ තියෙන විශාලත්වය? මේකේ දිග අඩි 1092ක්. ඒ කියන්නේ මීටර 332ක්. USS ඒබ්‍රහම් ලින්කන් යුද නෞකාව තට්ටු 20කින් සමන්විතයි. මේකේ තියෙන විශේෂම කාරණය තමයි මේ නැව යාත්‍රා කරන්නේ ඩීසල් පෙට්‍රල් වගේ ඉන්ධනයක් නැතිව. ඉන්ධන නැතුව කොහොමද මේක වැඩ කරන්නේ? ඊළඟට එන ප්‍රශ්නේ ඒක. මෙම නෞකාවට අති ප්‍රබල න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක දෙකක් ඇතුළත්. ඒ කියන්නේ එකපාරක් මේකට ඉන්ධන ඇතුළු කරාම ආය අවුරුදු 20කට වඩා වැඩි කාලයකට නෞකාවට ඉන්ධන අවශ්‍ය වෙන්නේ නැහැ. මේ නැව යාත්‍රා කරන්නේ පැයට කිලෝමීටර 56ක වේගයෙන්. මේ නෞකාවෙන් ප්‍රහාරක යාන, හෙලිකොප්ටර් යාන 90ක් ගෙන යන්න පුළුවන්. මේ මොනවා අරන් ගියත් මේකට මිසයිලයක් ගැහුවොත් මොකද වෙන්නේ? ඊළඟට ඔබට එන ප්‍රශ්නේ ඒක නේද? ඔබ දන්නවද මේ නෞකාවට තියෙනවා අති ප්‍රබල වගේම අති වේගවත් ස්වයංක්‍රීය මිසයිල් නාශක පද්ධතියක්. ඒ කියන්නේ කවුරු හරි මේකට මිසයිලයක් ගැහුවොත් ඒ එන්න මිසයිලය අහසේදීම විනාශ කරලා දාන්න පුළුවන් සිස්ටම් එකක් මේ නෞකාවට තියෙනවා. යුද නැවක් කිව්වට මේකේ ඇතුළේ තියෙන වෙනම ලෝකයක්. මොකද මේකේ ඉන්නවා යුද නාවිකයන් හා පයිලට්ලා 6000ක් පමණ. ඒ කියන්නේ තනිකරම මේක නගරයක්. මේකේ තියෙනවා රෝහලක්, තැපැල් කන්තරුවක් වගේම ටීවී ස්ටේෂන් එකක්. මේකේ ඉන්න අයට කන්න කැමවේල් 15කට වඩා මේකේ ඇතුළෙම දෛනිකව හදනවා. මෙයාලගේ පානීය ජල අවශ්‍යතාව මෙන්ම සනීප ආරක්ෂක පහසුකම් සැලසෙන්නේ කොහොමද? ඒක තමයි ඊළඟ ප්‍රශ්නේ. මුහුදු වතුර පිරිසිදු කරලා මේ නෞකාව ඇතුළෙම වතුර ගැලුම් ලක්ෂයකට වඩා දිනකට හදනවා. මේකේ ඇතුළේ ඉන්න අයගේ සනීප ආරක්ෂක පහසුකම් එහෙමත් නැත්නම් වැසිකිලි කැසිකිලි පහසුකම් සඳහා අති නවීන ක්‍රමවේදයක් සකස් කරලා තියෙනවා. එකතු වෙන අපාද්‍රව්‍ය පිරිපහදු කරන්නේ අභ්‍යන්තර පිරිපහදු මධ්‍යස්ථානයකින්. ඉතින් USS ඒබ්‍රහම් ලින්කන් නෞකාව කියන්නේ ඇමරිකානු හමුදාවේ අති බිහිසුණු මහා අති භයානකම අවිප්‍රවාහන මාධ්‍යයක්.